කස්ස පුරේ සතෝ අජ්ජාහං සච්ච නාමෝම්හි නනං හිංසාමි කිංචන. ඉස්සර මට ඔය අහිංසක යන්නේ ඔය කැලේ ගිහිල්ලා මිනි මරන්නේ කියලා මම මිනි මරනකොටත් මිනිස්සු මට අහිංසක කිව්වා. මිනිස්සු මට අහිංසක කිව්වා මම මිනි මරද්දී. ඒ වුණාට ඇත්තට මං දැන් තමයි අහිංසක. ඒ වුණාට මිනිස්සු දැන් කියන්නේ මොකද්ද? අඟුලිමාල. ඒකයි සසර. චෝරෝ අහං පුරේ ආසින් අඟුලිමාලෝති විස්සුතෝ වුය්‍යමානෝ මහෝගේන බුද්ධං සරණ මාගවං. මං ඉස්සර අඟුලිමාල කියලා ප්‍රසිද්ධ වෙච්ච හොරා. මව සංසාරයේ සැඩපාරේ ගහගෙන යනකොට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. මොන සරණ ගැනද මේ කියන්නේ? බුදුන්ගේ සරණ ගැන. දැන් බලන්නකෝ ගුරුවරයා මට කඩුවක් දුන්නනේ මිනි මරපන් කියලා. කිව්වද? මාත් එක්ක එකට කාලා බිල හිටපු යාළුවෝ මට මේ විරිසියා කරලා කේලම් කිව්වනේ. කිව්වද? අපේ තාත්තා කොසෝ රජුරන්ට කියලා තියෙනවනේ මාව මරන්න කියලා. ඉපදිච්ච කාලේ. කිව්වද? ඕනේ සසර ගමන ගැන තේරෙන කෙනාට විච්ච අසාධාරණකම් ගැන කියා යන්න උවමනාවක් නැත. අපිට වෙච්ච අසාධාරණකම් අපි මේ කියා යන්නේ අපිට සසර ගැන තේරෙන්නේ නැති නිසා. ඊට පස්සේ අනේ මට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. කොච්චර ආදරයක්ද බුදුරජාණන් වහන්සේ ගැන. ඊට පස්සේ ලෝහිතපානී පුරේ ආසින් අඟුලිමාලෝති විස්සුතෝ. මන් ලේ තවරාගත් අඟුලිමාල ප්‍රසිද්ධයි. සරණාගමනම් පස්ස භවනෙත්ති සමූහතා. සරණට මා පැමිණීම දෙස බලන්න මං සංසාර බන්ධන කඩලා දැම්මා. කුමට පැමිණිච්ච නිසාද? කුමකට පැමිණිච්ච නිසාද? සරණට. මොකද්ද සරණ? බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තිසරණය එච්චර බලවත්. ඊට පස්සේ ඉතින් මේවා ගැන තේරෙන කෙනෙක් තමයි අර අඟුලිමාල මේ චිත්‍රපටියට සින්දු හදලා තියෙන්නේ. ඇත්තටම තේරෙන කෙනෙක් හදලා තියෙන්නේ. ඔබේ රාගී මන කැළඹේදෝ. කිව්ව අයයි අහන අයට තේරෙන්නේ නැතුණාට හදපු කෙනාට තේරෙනවා. ඔබේ රාගී මන කැළඹෙනවා නම් ක්ලේශෝගේ හිත බහැලම යනවා නම් හිත සංවර කරගන්න බැයි නම් එම විට පවසන මොෙන් ඔබේ බුද්ධං සරණං ගච්ඡා. ඒ වෙලාවට කියන්න මම බුදුන් සරණ යනවා කියලා. අර කෙලෙසෝගේ ගැහැගෙන යනකොට මේ අඟුලිමාලයන්ගේ වචනනේ. තමාගේ පුතා අම්මට විරුද්ධව කඩුවක් ඔසවනවා නම් ඒ අසාධාරණ ඉදිරියේ මොවින් කියන්න එම විට පවසන මොවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡා. මිනිස්සු කූර සර්පයෝ විසගෝර සර්පයෝ වගේ නරක වෙච්ච විස මිනිස්සු මේ එනවා යාළුවෝ වගේ ළඟට. ඔය අසාධාරණේ දකිනකොට එම විට පවසන මොයින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි. ඔය විදිහට තමයි සින්දුවේ තියෙන්නේ. ඒ නිසා ධර්ම රාජානන් වහන්සේගේ ධර්මයේම ලෝකේ පැතිරේවා. හැම ප්‍රශ්නයක් ඉදිරියේම බුදුරජාණන් වහන්සේම සීවේවා. දන දන තුඩ තුඩ රැව් දේවා. බුද්ධං සරණං ගච්ඡාමි. කොච්චර හොඳද? නමුත් කියනවා අහනවා දන්නේ නැහැ. යම් දවසක මෙහි අර්ථය විමසා ඒ ගීතයේ ඇසුණාද එදා අපගේ ශරීරයේ රෝමෝද්ගමනය වුණා. බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රශංසා කරනවද කියලා. ශ්‍රද්ධාවෙන් ඇසිය යුතු දේවල් වලට නටන්න ගියාට පස්සේ වෙන වෙන්නේ
අර්ථය නැති වෙලා යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ සරණ යන ලැබීම සියලු බන්ධන සින්දා එතෙකුද නොවේ. අංගුලිමාලයන් සරණ ගිය එකේ වාසිය අද ඇස්පනා අපිට පේන්න තිබෙනවා. මේ වනාහි ඇඟිලි මිනිස්සු 1000ක් මරපු කෙනෙක්ගේ ජීවිත කතාවේ එක්තරා තැන. මිනිස්සු 1000ක් මරපු කෙනාගේ ශරීරයේ කොටසකට මේ වාගේ මණ්ඩපයක් හදලා මේ වාගේ වැඳ උපහාර කරයිද? ඇයි එහෙනම් ඒ කෙනාට කළේ මේ කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා. මේ උපහාර පූජා මහා තෙද බල පරාක්‍රමයකින් හෙබි අර අඟුලිමාල මහා සෑය දෙස බලන්න. ධාතු නිදන් නොකල සෑයින් ප්‍රාතිහාර්ය පානවා. එක්තරා මවක් මේ ජනවාරි මාසේ පිළිකාවක් තිබිලා ඔපරේෂන් එකට යන්න තිබිලා. ඇය ඔපරේෂන් එකට යන්න කලින් මාස 3ක් එක දිගට සෑයට උපස්ථාන කළා. ඔපරේෂන් එකට යනකොට පිළිකාව නැහැ. ධාතු නිදන් නොකල සෑය පිහිට හලසනවා. උන්වහන්සේගේ ශ්‍රී නාමයට ඊතරම් අඩි 100 ගානකටත් වඩා උස මහා ස්තූපයක් බැඳින්නේ කිම? මිනිස්සු රුපියල් එකතු කරලා ඒ සෑයට ආධාර කරන්නේ කිම? තුන් වේල ඒ සෑයට වත් කරන්න එන අයට දන්සල් දෙන්නේ කිම? මිනිස්සු දාහඩිය හෙලාගෙන වත් පිළිවෙත් කරන්නේ කිම? ඒ මුනිවරයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා. බුදුරජාණන් වහන්සේ සරණ යෑම ඒසා විපාකයි. ඒසා විපාකයි. අපිට ලොකු ස්වාමීන් වහන්සේ වගේ උතුම් ගුරුවරයෙක් හමුනේ මොකද? ලොකු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා. ඇත්තටම අපි අතරින් ඉස්සල්ලාම බුදුන් සරණ ගියේ කවුද? ලොකු ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි අතර ධර්මයේ වටිනාකම තේරුනේ කාටද? ලොකු ස්වාමීන් වහන්සේට. ඇත්තටම අපි අතරට සංඝයා කියන කෙනා ගෙනාවේ කවුද? ලොකු ස්වාමීන් වහන්සේ. මේ අඟුලිමාල මුනිදුන් අපේ හදවතේ රැව්දෙන චරිතයක් කළේ කවුද? උන්වහන්සේද බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඉතින් ඒ නිසා බලන්න මේ සරණ යෑම